මාන්නෙන් ඔයාලට දවසකට ඩොලර්ස් 2ක් 5ක් අතර වගේ උපරිම මුදලක් මේ මයික්‍රෝ ජොබ්ස් හරහා කරන්න පුළුවන්. ඔයාලට ස්ප්‍රවුට් ගිග්ස්, මයික්‍රෝ වර්කර්ස්, රැපිඩ් වර්කර්ස් වගේ මයික්‍රෝ ටාස්කින් වෙබ්සයිට්ස් හරහා මේ මයික්‍රෝ ජොබ්ස් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඉන්ස්ටෝල් ඇප්ස් ඇන්ඩ් ප්ලේයින් ගේම්ස්. ලංකාවේ අය ගොඩක් දන්නේ නැති. නමුත් මහන්සිමත් ඔයාලට අනිවාර්යයෙන්ම මුදල් කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මේක. ඉතින් ඔයාලට මේ මෙතඩ් එකේදී කරන්න තියෙන සර්වේස් කම්ප්ලීට් කරන්න, ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න, ලෙවල්ස් අප් කරලා දෙනවා වගේ දේවල්. ඔයාලට මේ කැටගරි එකේදී මයික්‍රෝ ටාස්කින් වලට වඩා යම්කිසි මුදලක් වැඩියෙන් ගන්න කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට දවසට ඩොලර්ස් 5ක් ඩොලර්ස් 20ක් අතර වගේ මුදලක් මේ මෙතඩ් එක හරහා කරන්න පුළුවන්. සර්වේස් කම්ප්ලීට් කරලා ගේම්ස් ප්ලේ කරලා මුදල් earn කරන්න පුළුවන් වෙබ්සයිට්ස් විශාල ප්‍රමාණයක් තිබුණා. ලංකාවට සපෝට් කරන්නේ මේ අතරින් ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි. ඔයාලට ප්‍රධාන වශයෙන්ම පෝල්ෆේ, කෑෂ් කාර්ම සහ හනිගේන් කියන වෙබ්සයිට්ස් තුන හරහා මේ ටාස්ක් කම්ප්ලීට් කරලා මුදල් earn කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඇෆිලියේට් මාකටිං. ඔයාලට කිසිම මහන්සියක් සහ ආයෝජනයක් නැතුව පටන් ගන්න පුළුවන් තවත් ඉතාම හොඳ මෙතඩ් එකක් තමයි ඇෆිලියේට් මාකටිං කියන්නේ. සරලව මාට මේ ඇෆිලියේට් මාකටිං වලදී කරන්න තියෙන්නේ මොනවා හරි වෙබ්සයිට් එකක හෝ ඔන්ලයින් ස්ටෝර් එකක තියෙන ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් සෙල් කරලා දීලා ඒ වෙනුවෙන් කමිෂන් එකක් ගන්න එක. ඔයාලට පුළුවන් eBay, Amazon affiliate, Daraz affiliate වගේ affiliate programs වලට join වෙලා ප්‍රොඩක්ට් social media හරහා ප්‍රොමෝට් කරන්න. ඔයාලට මේ කැටගරි එක හරහා පටන් ගත්ත දවසේ ඉඳලම මුදල් earn කරන්න අපහසු වුණා. ඔයා මේක හරියට කරොත් දවසට ඩොලර් 100ක් 200ක් වුණා තාම පහසුවෙන් earn කරන්න පුළුවන්.